ළමයි ඇහෙනවද? ඇහෙනව නේද ළමයි හොඳට? හරි. අපි පටන් ගමු. අපිට අද තියෙනවා 6 වෙනි පාඩම. ළමයි මේ දවස් ටිකේම අපිට පාඩම් දෙකක් කරගන්න බැරි වෙලා තියෙනවා සතියකට. එතකොට අපි ලබන සතියේ ඉඳන් පාඩම් දෙකක් කරමු. දැන් ඉස්සරහට දැන් මොකද විභාගෙ ටිකක් ලඟ වෙන හින්දා දැන් පාඩම් දෙක දෙක කරමු. එතකොට මේ සතිය වලට තව දවස් දෙකක් දැන් ගිය සතියේත් අපිට සිකුරාදා චොම්පු ටික කතා කරගන්න බැරි වුණා. එතකොට මේ සතියේ අනිවාර්යෙන් ඔයාලට දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකේ මේ එක දවසක මිස් සාකච්ඡා කරනවා ඉල්ගිතග්ගි. හරිද? ඉල්ගිතග්ගි හතරක්. ඒ කියන්නේ ගිය පාඩමේ ඉල්ගිතග්ගි දෙකයි මේ පාඩමේ අපි අද කරන 6 වෙනි පාඩමේ ඉල්ගිතග්ගි දෙකයි මිස් සාකච්ඡා කරනවා හතරක්. හරිද? මේ සතියේක. එතකොට සෙනසුරාදා හෝ සිකුරාදා ඔය දවස් දෙක තමයි වැටෙන්නේ. චොම්බෝ ටික මම ඔයාලට සෙනසුරාදා චොම්බෝ තුන කරලා දෙනවා. හරිද? එතකොට අද මිස් දැන් මේක ඉවර වුණාට පස්සේ ඔයාලට පේපර් එකක් දායි ගෲප් එකට. ඒ පේපර් එක හැමෝම print එකක් අරගෙන ඒක කරන්න. දැන් ඔයාලට ඒක කරන්න පුළුවන්. හරිද? අද පාඩමත් කරාම ඒ පේපර් එක කරන්න පුළුවන් මට්ටමට එනවා. ඒ වුණාද ගණන් කරන ඒවා මේවා ගොඩක් දේවල් තියෙන්නේ. එතකොට මේ පේපර් එක ඔයාලා කරන්න. හරිද? ඒ වැඩ ටික අද කරන්න. ඒක ලබන සතියේ ඉඳන් ඔයාලට දවස් දෙකක් කරනවා පේපර් ක්ලාස් එකකුත් පටන් ගන්නවා. එතකොට ඒකටත් ඔයාලට ඔහොම සම්බන්ධ වුණ හැකි. ආයෙ වයින් කරන්න දෙයක් නැහැ. හොඳද? හරි. හ්ම්. අපි එහෙනම් පටන් ගමු ළමයි. අද පාඩම. එතකොට ඔයාගේ පාඩම ඉල්ගිතග්ගි දෙකක් තියෙනවා. පස්වෙනි පාඩම මේ පාඩමේ දෙකයි ඔයාලට සිකුරාදා මිස් කරනවා. හොඳද? එතකොට මේ ටික දාගෙන එන්න. ගෙදර වැඩ ටික මම ගොඩක් අයගේ බලලා දීලා තියෙන්නේ. තව දෙක තුනක් මම හිතන්නේ තියෙනවා. මට ඊයේ පෙරේදා දාපු දෙන්නේ තුන දෙනෙක් ඉන්නවා. ඒ ටිකත් මම බලලා දෙන්නම් අද. අනිත් ගෙදර වැඩ ටික දැන් අද පාඩමේ ගෙදර වැඩ ටික හැමෝම දාන්න. හරි. ඒ විදිහට වැඩ ටික කරගන්න ලබන සතියේ ඉඳන් ඔයාලට පාඩම් දෙකක් සහ පේපර්ස් ක්ලාස් එකක් යනවා. එතකොට පේපර් ක්ලාස් එකට ඔයාලා එන්න ආය නැවත ගේමක් කරන්න දෙයක් නැහැ. ඔයාලගේ මාසික ගාස්තුවටමයි මේ දවස් 5 ඇඩ් වෙන්නේ. එතකොට ඒකෙදි ඔයාලට මේ කියන්න දෙයක් තියෙනවා. ඔයාලට අමාරුයිනේ. ඒ කියන්නේ තාම පාඩම් 5ක් 6ක් නේ ඔයාලා ගිහින් තියෙන්නේ නේද? එතකොට අමාරුයි ටිකක් ලොකු පේපර් ටිකක් යනවනේ. නේපාල් පේපර් ටිකක් කරනවා. ඉතින් අපේ කොහොමත් කරන්න නේපාල් මං කලින් ඉඳන්ම දැන් මේ ටිකක් ගොඩාක් පේපර් දාස් පටන් ගන්නුනේ නැහැ මම මොකද මේ කොරියාවේ ඉන්න නිසා දැන් ආපහු එකක් හිමීට පටන් ගන්නවා. එතකොට මේ ඔයාලා ඒකට ඇවිල්ලා දැන් ඔයාලට දැනුම මදිනේ. ඒ වුණාට කමන්නේ ඇවිල්ලා පේපරේ print එක අරගෙන ඔයාලා කලින් පුළුවන් විදිහට කරගෙන එන්න. සමහරව කරන්න බැරි වෙයි. කමන්නේ. ඒ වුණාට වචනයක් නෑ අර. හොඳද? මං හැමදේම පැහැදිලි කරන නිසා වචනයක් නෑ අර පේපර් එකේ ලියා ගන්න. තේරුණාද? වචනයක් නෑ අර පේපර් එකේ ඔයා ලියාගෙන පස්සේ හොඳට බලන්න මේ ප්‍රශ්න ටික ග්‍රැමර් මොනවද මේ තියෙන්නේ මොනවද මේ පින්තූර ප්‍රශ්න මොනවද මේ ඡේද තියලා පස්සේ බලන්න. හරිද? එතකොට දැම්ම ඉඳන්ම ඔයාලා පොතත් එක්ක පේපර් කරගෙන යද්දී අපිට පොත කරද්දී ටිකක් ක්ලේසි මොකද කලින් සමහර වචන වාට හම්බෙලා තියෙනවා. හරිද? ඒ නිසා හැමෝම මේ විදිහට කරන්න. සමහර පේපරෙන් ඔයාලට සාමාන්‍ය ලකුණු 7-8ක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතුරු ටික අපිට හදා ගන්න පුළුවන් අර විදිහට වැඩ ටික කරන්න. හරි. අපි අද එක පටන් ගමු. අද අපිට තියෙනවා 6 වෙනි පාඩම. අ, බලන්න අද 6 වෙනි පාඩම. මේකෙදි අපිට ඉගෙන ගන්න තියෙන්නේ ළමයි පුංචි ව්‍යාකරණ දෙකක්. මේක අපි කලින් ඉඳන්ම දන්න ව්‍යාකරණ එකක්. මොකද මේ එම්නිදා නැත්තම් සෙම්නිදා කියන එක අපිට කලින් හම්බුණා ළමයි. ඔයාලට මතක ඇති. කලින් හම්බුණා කියලා කියන්නේ මම ඔයාලට මතකද මං වර්තමාන කාලය නේද? වර්තමාන කාලයේදී අපි කොටස් හතරක් ඉගෙන ගත්ත සාමාන්‍ය වර්තමාන කාලයේ ප්‍රශ්නාර්ථය කියලා එහෙම. එතකොට ඒකෙදි මේ එක කොටසක් හම්බෙනවා ඔයාලට අම්නිදා සම්නිදා කියලා. අපි සාමාන්‍යයෙන් මේක කියන්නේ ළමයි ගෞරවාන්විතව වර්තමාන කාලයේ අති ගෞරවය කිව්වත් වැරද්දක් නැහැ. මේ සම්නිදා අම්නිදා වලින් සාමාන්‍යයෙන් අවසන් වෙනවා නම් ඒක ළමයි අපි සාමාන්‍යයෙන් කම්පැනි එක ගත්තොත් මේක කතා කරන්න සුදුසුම් පුද්ගලයෙක් තමයි සජන්නින් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට වඩා වයසින් වැඩි අයට.
තේරුණාද? ගොඩාක් දුරට කතා කරන්නේ නැහැ. ඒ වුණාට එයාලා ගොඩාක් දුරට මේක කතා කරනවා මෙසම් නිදාම් නිදාතෙන්. දැන් අපි පල්ලෙහාදී ඉගෙන ගන්නවා අපි හදලා බලමු. එතකොට මේ සම් නිදාම් නිදා වලින් ඇත්තටම කතා කරන්න ඔයාලා කොරියාවේදී පුරුදු වෙනවා කියන්නේ ඒක ගොඩාක් හොඳයි. ඔයාලට තැනක් හම්බ වෙනවා හොඳටම. මොකද මේක තමයි කොරියාවේ අති ගෞරවණීය. හොඳද? අපි ආයෝයින් වර්තමාන කාලේ සාමාන්‍ය වර්තමාන කාලේ ඉගෙන ගත්තද ඒක සාමාන්‍ය ව්‍යවහාරය. හැබැයි මේ සම් නිදාම් නිදා කියලා කියන්නේ ඊටත් එහා තේරුණාද? ඊටත් එහා අති ගෞරවය කිව්වොත් වැරද්දක් නැහැ. තේරුණාද? එතකොට මේකෙන් සාමාන්‍යයෙන් අපි කතා කරනවා අඩුයි. ඒ වුණාට මේක තමයි කොරිය ගොඩාක් භාවිතා කරන්නේ. හරි. මේකෙදි අ, කොටස් දෙකයි තියෙන්නේ. පළවෙනි එක තමයි කලින් අපි දන්නවද ක්‍රියා මූලය කියන එක මම දන්නවා. මම ක්‍රියා මූලය කියන එක ඔයාලට ගන්නලා තියෙනවා. ක්‍රියා මූලය කියලා කියන්නේ ක්‍රියාපදයේ දා කොටස. අපි ක්‍රියාපදයේ කොටස් දෙකක් තියෙනවා කියලා දන්නවා. එතකොට මේ කොටස් දෙකේ දා කොටස අයින් වුණාට පස්සේ ක්‍රියා මූලයනේ ඉතුරු වෙන්නේ ළමයි. එතකොට මේ ක්‍රියා මූලය කියන කොටසේදී අපි අගාකුර ස්වරයක් නම් මේ ක්‍රියා මූලයේ තියෙන්නේ අගාකුර ස්වරයක් නම් අපි ළමයි එකතු කරනවා. මෙන්න මේ නිදා කියන එක. තේරුණාද? මෙන්න මේ නිදා කියන එක එකතු කරනවා අගාකුල ස්වරයක් තියෙනවා නම්. හැබැයි බැරි වෙලාවත් ළමයි ක්‍රියාමූලයේ අග අකුර හල් කිරීමක් තියෙනවා නම් මේ යට තියෙන්නේ මෙන්න මේ විදිහට හල් කිරීමක් තියෙනවා නම් ළමයි අපි එකතු කරන්නේ මොකක්ද එකතු කරන්නේ සම්නිදා කියන කොටස. හොඳද? හල් අකුරක් තියෙනවා නම් සම්නිදා එහෙම නැත්නම් මොකද්ද අපි එකතු කරන්නේ? එහෙම නැත්නම් ළමයි අපි එකතු කරන්නේ සම්නිදා කියන එක. හරි ලේසි මේක. ඔන්න ඔච්චරයි තියෙන්නේ. තේරුණාද? ඔන්න ඔය තියරිය ඉගෙන ගත්තා කියන්නේ අපිට හොඳටම ඇති. මේකෙන් තමයි අපිට ඉදිරි ඔක්කොම ටික හැදෙන්නේ. හරි. බලන්නකෝ. එතකොට හැබැයි මෙහිම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්තනේ ක්‍රියාමූලයේ අග අකුර හල් අකුරක් නම් සම්නිදා කියලා. හැබැයි මෙහිම කාටලුවක් තියෙනවා. මොකද්ද? දැන් ඔයා ඔහම යද්දි ඔයාට හම්බෙනවා ල හල් කිරීමක් තියෙන දැන් ල අකුරෙන් හල් කිරීමක් විදියට තියෙන අවස්ථාවක්. තාකුට සිවිල්. හැබැයි මේ අවස්ථාවේදී ළමයි නිදා සම්නිදා එකතු වීමේදී අර ල් අකුර ල් කියන අකුර ඉවත් කරනවා. තේරුණාද? ගම් තේරුන්නේ නැහැ වගේද? හරි. මේ බලන්නකෝ. මම යටින් ඒක පැහැදිලි කරන්න. අපි ඒක දැනට චූට්ටක් තියලා අපි පල්ලෙහාට යමු. හරි. එන්න. අපි ඒක චූට්ටක් තියලා පල්ලෙහාට යමු. හරි. ඔයාලට මේ පල්ලෙහා පේනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙන්න උදාහරණ ටිකක් තියෙනවා. මේ බලන්නකෝ. උදාහරණ ටිකක් තියෙනවා. කදා කියලා උදාහරණේ තියෙනවා. අපි මේකෙදි මේ දා කියන කොටස අයින් කරනවා. දැන් අපි හැමෝම මේක දන්නවා. ඔන්න දා කියන කොටස මම අයින් කරලා දානවා. ඔන්න දා කියන කොටස ඉවර. ඊටකොට මේ කා කියන කොටස තමයි ඉදිරියට ගන්නෙම. දැන් කා කියන කොටස මම ඉදිරියට ගත්තා. හරිද? හරි. ඒකට මේ තියෙන ක්‍රියාමූලී මොකද්ද තියෙන්නේ ළමයි? හල් කිරීමක්ද නෑනේ. හල් කිරීමක් නෑ. එහෙනම් මම එකතු කරනවා නිදා වෙන්න. අවසානයේ හඳුනනවා කම්නිදා කියලා. කාට හරි ළමයි කම්නිදා කියලා කිව්වොත් පිටි ගෞරවයෙන් අපි කියනවා යනවා කියලා නේ. ආ. ඔදා කියන්නේ එනවා කියන අදහස නම් දා කියන කොටස අයින් කරුවා. ඕ කියන කොටස ගත්තා. අම්නිදා කියන කොටස ඉක්ුණා ඔම්නිදා කියලා කියනවා. එනම් නේ. ආ. එහෙනම් මොක්තා අර විදියමයි. දා අයින් වුණා මොක් කියන කොටස ක්‍රියා. මේ තියෙන ක්‍රියාමූල ටික ඈ. ආ. මොක් කියන ක්‍රියාමූලයට සම්නිදා එකතු වුණා මොක් සම්නිදා කියලා හැදුනා. තේරුණාද? එතකොට මෙතන මොක් සම්නිදා කියලා කියන්නේ කනවා. කනවා. දැන් අන්න අර රීතිය එනවා. දැන් මන්දල්ද කියන එකේ දායින් කරාට පස්සේ මන්දල් කියලා තියෙනද මන්දල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් එහෙනම් මෙතන හල් කිරීමක් නේ තියෙන්නේ නේ. එහෙනම් අපි සම්නිදානයේද එකතු වෙන්න ඕනේ. නෑ. මෙන්න මේ අවස්ථාවේදී තමයි ළමයි අර කියන්නේ ල ඉවත් වෙනවා කියලා. දැන් මන්දල් කියද්දි මේ අවසානයේ තියෙන්නේ ලයන්න. අර විදියට ළමයි ලයන්නක් තිබ්බොතින් තේරුණාද?
ලයන්නක් තිබ්බොතින් ළමයි ල කියන කොටස අයින් කරන්න ඕනේ. එතකොට මන්ද කියලා තමයි තියෙන්නේ. දැන් ල අයින් කරුවා. දැන් මන්ද කියද්දි මේ ද අකුරේ හල් කිරීමක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් අපි එකතු කරන්නේ අම්නිදා. අම්නිදා. මෙන්න මන්දම්නිදා. දැන් මන්දම්නිදා කියන එක කියවන්න පුළුවන්. හැබැයි ළමයි බැරි වෙලාවත් ලයන්නත් එක්ක මේ සම්නිදා එකතු වෙලා තිබ්බොත් කියවන්න පුළුවන්ද? මන්දල් සම්නිදා එහෙම කියවන්න බෑ ළමයි. නේද? අපිට එහෙම කියවන්න බෑ. ඒකයි මේ විදිහට ඒ භාෂාව හැද කියලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට මේක මොකක් හරි ලේසි. ඔය වගේම තියරියක් තමයි තියෙන්නේ. එතකොට මන්දම් නිදා කියලා කිව්වොත් ළමයි අපිට කියන්න පුළුවන් අර හදනවා කියන අදහස. මේකේ තියෙනවා හදනවා කියන අදහස. උන හරි ලේසි කොටසක් නේ ළමයි. ලේසි. ඉතින් මම ඔයාලට මේ කියලා දෙන මේ කොටස් ටික හොඳට මතක තියාගන්න. මෙහෙම ඔයාලට සරලව මම ග්‍රැමර් එක දෙනවා. දැන් අපි මේ ඉගෙන ගත්තේ අතිගෞරවයෙන් මොන හරි දෙයක් කියනවනේ නේද ළමයි දැන්. කම් නිදා කිව්වොත් යනවා නේද? මොක්සම් නිදා කිව්වොත් කනවා. දැන් අපිට කනවද කියලා අතිගෞරවයෙන් අහන්න නිකන් ප්‍රශ්නාර්ථකූලව අහන්න ඕනේ. හරි. එහෙනම් මේකෙම ළමයි ප්‍රශ්නාර්ථකූලය. මෙන්න අම්නිකා සම්නිකා තේරුණාද? අර ගෞරවාන්විත වර්තමාන කාල ක්‍රියාපදයේම ප්‍රශ්නයක් ඇසීමකදී. දැන් අපි අර ඉගෙන ගත්තේ සාමාන්‍යයෙන් අපි කියොත් එහෙනම් රිප්ලයි එකක් නේ උත්තරයක් දෙනකොට වගේ ගන්න එකක් නේ. අන්න ඒකේ ප්‍රශ්නාර්ථය තමයි මේ තියෙන්නේ. සම්නිකා. දැන් මේ සම්නිකා කියන එකෙන් උත්තරයක් වාට දෙන්න දැන් අපි සරලව අහුවොත් ඔයාගෙන් කවුරු හරි අහනවා දැන් කනවද කියලා. කවුරු හරි අහනවා වගේ. එතකොට ඔයාට දැන් මේකෙන් උත්තරයක් දෙන්න පුළුවන්ද කම්නිකා කියලා? බෑ. ඇයි? මේ සම්නිකා අම්නිකා කියන එකේ දෙන්නේ ප්‍රශ්නයක් අහද්දි විතරයි. තේරුණාද? හරි. එතකොට මේකේ තර විදියමයි ළමයි ක්‍රියාමූලය අග අකුර ස්වරයක් නම් අම්නිකා ක්‍රියාමූලය අග අකුර හල් කිරීමක් නම් සම්නිකා. මේකේ අනිවාර්යෙන් වැදගත් දෙයක් තමයි මේ නිකා කියන කොටසට අවසානයේ ප්‍රශ්නාර්ථ කූල ලකුණක් තියෙනවා. ඒක අනිවාර්ය. තේරුණාද? ඒක අනිවාර්ය දෙයක්. ඉතින් ඒකෙදි තියෙනවා ඒකෙදිත් අර රීතියේ ඒ විදිහමයි ළමයි ක්‍රියාපදයේ හල් කිරීමකින් අවසන් වන අවස්ථාවකදී අම්නිකා සම්නිකා එකතු වීමේදී හල් අකුර ලෙස යෙදුණු ල් ඉවත් කර අම්නිකා එකතු කරයි. ඒ රීතියේ ඒ විදිහමයි ළමයි මේකෙදි. ඒ විදිහමයි. මොකද මේකෙදිත් අර ලයන්න කියන කොටසද අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහිල්ලා වෙලා ඔව් හරි ළමයි එතකොට මේ ල කියන කොටස ඉවත් වෙනවා ල කියන කොටස ඉවත් වුණාට පස්සේ යන්නේ කා කියන කොටස යෙදෙනවා හරි මේකේ උදාහරණ ටික බලපුවම ඔයාලට ඊටත් වඩා තේරෙනවා කදා කියන එක හැදුනොත් කා කියන කොටස අම්නිකා එකතු වුණාම කම්නිකා වෙනවානේ කම්නිකා එතකොට අර යනවද කියලා මේ දැන් අර කම්නිදා කියලා කියන්නේ යනවා කම්නිකා කියලා අහුවොත් අපි අහනවා යනවද කියලා කාගෙන් හරි තේරුණාද අපි කාගෙන් හරි අහනවා කම්නිකා කියලා යනවද කියලා අහනවා ඉතින් ඒක හරි සරලයි ළමයි තේරුණාද ඒක හරිම සරලයි ඒක හරි ඔදා කියන එකේ කොටස අයින් වුණාම ඕ කියන කොටසට නිකා කියලා යෙදුණාම ඔම්නිකා එතකොට ඔම්නිකා කියලා ඇහුවොත් කවුරු හරි අපි අහනවා එනවද කියලා නේ එනවද කියලා අහනවා ඒකත් සරලයි හරි මොක්තා කියන කොටස මොක් කියන කොටසට අයින් වුණාම සම්නිකා එකතු වුණාම මොක්සම්නිකා කියලා අහනවා නේද මොක්සම්නිකා කියලා ඇහුවොත් ළමයි අපි අහනවා කනවද කියලා නේ කනවද කියලා හරි එතකොට මන්දල්දා කියන කොටසේදී තමයි අර රීතිය බලපාන්නේ මේකෙදි දායින් වුණාම මන්දල් කියලා කොටසක් හැදෙනවා දැන් මන්දල් කියද්දි අර ලයන්න හල් කිරීම යට තියෙනවා ඔයාලට තේරෙනවා මන්දල් කියද්දි එතකොට ල කියන කොටස අපි ආයෙ මෙතනින් අයින් කරනවා තේරුණාද එතකොට මන්ද කියන කොටසට මම අර කලින් කිව්වා වගේ අම්නිකා එකතු වුණාම මන්දම්නිකා හැදෙනවා නේ එතකොට මන්දම්නිකා කියලා වුත් කවුරු හරි වගෙන්
මොනවා හරි හදනවද කියලා තමයි අහන්නේ. හරි. එතකොට මේ දෙක තේරෙනවා නේද ඔයාලට? මේ දෙකේ වෙනස තේරෙනවා නේද? කලින් ඉගෙන ගත්තේ අපි අතිගෞරවයේ සාමාන්‍ය වර්තනය. දැන් මේ ඉගෙන ගත්තේ ප්‍රශ්නාර්ථ කූලිය. හොඳද? දැන් මේ විදිහට ඔයාලගේ පොතේ ලියා ගන්න මේක මේ විදිහටම. හරි. එතකොට අපිට ඊළඟ කොටස තියෙනවා ළමයි ඉගෙන ගන්න පුංචි දෙයක්. හරිම ලේසි. මේක මම ඔයාලට ටියුට් එක දෙද්දි මේක දුන්නා. මතකයි. ඒසෝ මොකද්ද? සිට කියන එක ළමයි. මුත්තට ඉගෙන ගන්න මේක ගොඩක් භාවිතා කරලා අපිට භාෂාව හසුරවන්න පුළුවන්. ඇත්තට පාවිච්චි කරන්න පුළුවන්. ළමයි සාමාන්‍යයෙන් මේක ඒසෝ කියන එක යෙදෙන්නේ ස්ථානීය නාම පද අතර. මොනවද ළමයි ස්ථානීය පද කියන්නේ? එහෙම නැත්නම් ස්ථානීය නාම පද කියන්නේ. දන්නවද? දන්නවා ඔයාලා. ස්ථානීය නාමපද කියන්නේ යම් ස්ථානයක් හඟවන පදයකට. ස්ථානයක් හඟවනවා කියන්නේ ගෙදර, පන්සල, ආයතනය, ආපනශාලාව, කම්පැනි එක මෙන්න මේ වගේ මේ දැන් අපි ආයතනය ගත්තොත් ඒක යම්කිසි ස්ථානයක්. එතකොට ඒවා තමයි ස්ථානීය නාමපද කියන්නේ. තේරුණාද? එතකොට සරහල් ભેදයක් නැහැ. මේ සරහල් ભેදයකින් තොරවලු. මේකට ළමයි අර කලින් වගේ 10න් කර කර මේක දාන්න යරවයි ඉව්ව නැහැ. සරහල් ભેද නැහැ. සරයක් තිබ්බත් එකයි නැතත් එකයි දාන්න පුළුවන්ලු. නේද? දැන් මෙම නිපාත කොටස ස්ථාන නාම පදත් එක්ක යෙදුවට පස්සේ ස්ථානයේදී යන බව හැඟවි. නේද? ස්ථානයේදී යන බව කියවේ. ඒ කියලා කියන්නේ දැන් මේකේ සිට කියන අදහස කියපුවම දැන් අර ඒ ස්ථානයේදී කියන දැන් අපි කිව්වොත් එහෙම සිත්තං ඒසෝ කියලා ආපනශාලාවේ සිට තමයි. හැබැයි ඒකේ අදහස මොකද්ද? කවුරු හරි බුද්ධලේඛ හරි කවුරු හරි කෙනෙක් ඒ ස්ථානයේදී ඉන්නවා කියන එක නේද? ඒ ස්ථානයේ තමයි ඒ යම්කිසි ක්‍රියාව වෙන්නේ. නේ? ඒ යම්කිසි දේ වෙන්නේ ඒ ස්ථානයේදී නේ. අන්න ඒක තමයි මේ කියන්නේ. එතකොට දැන් සික්තං කියන එක ගත්තොත් සික්තං කියන එකට ඒසෝ දාපුවම මේ බලන්නකෝ සික්තං ඒසෝ මොකක්ද අදහස? ආපන ශාලාවේ සිට වෙන කිසි දෙයක් නැහැ. සිට කියන එක දාන්න විතරයි තියෙන්නේ. තේරුණාද? ආපන ශාලාවේ සිට ඈ මේ ඒසා ඒසෝ කිව්වත් ආයතනයේ සිට ආයතනයේ සිට එහෙනම් මේ චොල් කියන්නේ පන්සල. ඒසෝ දාපුවම චොරේසෝ වෙනවා. ඇයි අර අල්ලා යන්න බින්දුව ගාවට යනවා. චොරේසෝ කිව්වොත් එහෙම පන්සලේ සිට නේ ලොකු දෙයක් නෑ ළමයි. ඉතින් මේක ඔළුවේ තියාගන්න. දැන් මෙතනින්. ආයේ මේක කොහාටවත් යන්න දෙන්න එපා. මෙතනින් ඔළුවේ තියාගන්න. පන්සලේ සිට ඒසෝ දැක්ක දැන දැන් මතක් වෙයි ඔයාලට. ඈ හරි. දැන් බලන්න උදාහරණයක් තියෙනවා. මේ බලන්නකෝ. ඔදි ඒසෝ කියලා ඇහුවොත් ඔදි කියන්නේ කොහේද කියන අදහස නම් ඒසෝ දාපුවාම කොහේ සිටද? නේ නැත්තම් කොහේ සිට? හරිද ඕන්නේ? චිංගුරල් චිංගු යාළුවා මන්ද මොකද්ද මන්නස්සෝයෝ ළමයි මන්නස්සෝයෝ කියලා ඇහුවොත් මොකද්ද මේ අහන්නේ මොන කාලයෙන්ද මේ තියෙන්නේ? දැන් දන්නවා මන්නස්සෝයෝ කියන්නේ අතීත කාලේ. එතකොට මෙයා අහන්නේ කොහේ සිටද යාළුවා හමු වුනේ? දැන් සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන් ඔයාලට. දැන් මෙතනදී මේ එතකොට මෙයා ස්ථානය කියන සිජං කියන්නේ පොළ ඊසෝ දාපුවම පොළේ සිට වෙනවා. මෙයා කියනවා පොළේ සිට මන්නස්සෝයෝ හමු වුණා. දැක්කද? පොළේ සිට හමු වුණා කියලා කියනවා. එතකොට ඔන්න ඔයාලගේ කොටස මේක හරි සරලයි. මේක හොඳට ලියා ගන්න හොඳට පාඩම් කරන්න හරිම වැදගත්. හරි. අපි අද ඉගෙන ගන්නවා ළමයි පාඩම මොකක්ද? හරු ඉල්ගුවා කියලා එකක්. මොකක්ද ළමයි මේ හරු ඉල්ගුවා කියන්නේ? ළමයි හරු කියන්නේ මොකක්ද? දවස. හරු කියන්නේ දවස. දවස නැත්තම් දිනය. ළමයි ඉල්ගුවා කියන්නේ සාමාන්‍යයෙන් දිනචර්යාව කියලා කියනවා අපි. දිනචර්යාව.
යමු ඉස්සරහට. අද ඉගෙන ගන්න තියෙන්නේ අපිට අද බලන්න මොනවද තියෙන්නේ කියලා. හරි. එක්කෙනෙක් අහනවා මෙතනින් යොස්සියේ ළමයි මියක් කියලා කියන්නේ අර කීයක්ද කියන වගේ අදහසක් නේ. එතකොට ඔතෙන් ඔය C කියන එක ආපුවාම C කියන එකේ අදහස තියෙනවා යම් කිසි වෙලාවක් කියන අදහස. يعني C කියන එක කියන්නේ කාලයේදී නැත්නම් වෙලාව. එතකොට මියස්සියේ වුණාම කීයටද නේද? චුල්ගම් හම්නිකා කියලා අහන්නේ චුල්ගම් හදා කියනවා වැඩට එනවා ලියගන්න. චුල්ගම් හදා කියන්නේ වැඩට එනවා. වැඩ පටන් ගන්නවා. නේ? හරි වැදගත් වචනයක්. චුල්ගම් හදා වැඩ පටන් ගන්නවා කියන අදහස තමයි වැඩට එනවා වැඩ පටන් ගන්නවා. එතකොට චුල්ගම් හම්නිකා කියලා කිව්වොත් කීයටද වැඩ පටන් ගන්නේ කියලා අහනවා. එතකොට මෙන්න මෙයා කියනවා මේ යොදල් සියේ චුල්ගම් හම්නිදා අටට වැඩ පටන් ගන්නවා කියලා කියනවා. තේරුණාද? මේක ඉගෙන ගන්න මුල් පොප් එක තියෙනවාට ග්‍රැමර් එකක් විදියට ඉගෙන ගන්න තියෙනවා නිකාස නිකා ඒසෝ කියන ග්‍රැමර් එක. වචනමාලාවට ඉගෙන ගන්න තියෙනවා සිගාන් වෙලාව කල්රියොන් සම්බන්ධ ඔවි. වෙලාව සම්බන්ධ වචන. තව වාට තියෙනවා ඉල්ගුවා දිනචර්යාව සහ කල්යා දිනචර්යාව සම්බන්ධ වචන. මේකේවාට මුන්හා එකක් සහ චොම්බෝ එකක් කියන්නේ සංස්කෘතිය සහ චොම්බෝ කියන්නේ තොරතුරු ඒ දෙකෙන් ඉගෙන ගන්න තියෙන්නේ චිග්ජන්ගින්ගේ කාගෙන්ද සේවකයන්ගේ හරු දවස. හරි ලස්සන චොම්බෝ එකක් ඕක ළමයි. සිකුරාදා හරි සෙනසුරාදා හරි කරනවා ලස්සනම චොම්බෝ එකක් හරිම හොඳට තියෙන. ඔයාලගේ දවස ගැන. මේකේ අරමුණ ළමයි ඉගෙනීමේ අරමුණ හක්සක් මොප්පියෝ කියලා කියන්නේ අරමුණට ළමයි හොඳට මතක තියාගන්න මේවා. මේ වචන කොහේ හරි ඔයාලට හම්බුනොත් එහෙම ඡේද ප්‍රශ්නෙම එකදී හරි නේ. ඉගෙනීමේ අරමුණ මොකද්ද? සිගානල් මල්හර සුයිත්තා මල් හදා කියන්නේ කතා කරනවා. මේවා මම කලින් දීලා දිනා දැන් මේ අය පොඩ්ඩක් මම ඔය ලියන්නේ මතක් වීගෙන යන්න ඕනේ. මම පොඩ්ඩක් එහෙම මතක් කරනවා. ඒක වෙලාව කියවන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. හරු ඉල්ගුවයි කියන්නේ දිනචර්යාව සහ දිනචර්යාව මුද්ගෝ විමසලා දන්නවා මුක්තා කියන්නේ විමසනවා. තව මුක්තා එකක් තියෙනවා. මේ කියන්නේ විමසනවා. මෙන්න මෙහෙම මුක්තා කියලා කිව්වොත් ගැට ගහනවා. මේ කියන්නේ ගැට ගහනවා. මේ කියන්නේ විමසනවා. මතක තියාගන්න. තේදප් හල්සුයිස්තා. තේදප් හදා කියන්නේ පිළිතුරු දෙනවා. තේරුණාද? පිළිතුරු දෙනවා. හරි අපි යමු ඉස්සරහට. අද ලොකු පාඩමක් නෙමෙයි මේක. මොන වචනමාලාව තියෙනවා වචනමාලාවේ තියෙනවා සිගාන් කොල්යොන් නොවී කියලා කියන්නේ වෙලාව සම්බන්ධ වචන. ළමයි මේ කොල්ලෙන් කියලා කියන්නේ සම්බන්ධ කියන අදහස. ළමයි මේ C කියන්නේ මොනවද? පැය. C කියලා කියනවා නැත්නම් යම් කිසි කාලයේදී කියන අදහසක්. හරි. දැන් වෙලාව කියවන්න දන්නව ඔයාලා. ඔයාලට දීලා තියෙන්නේ. එතකොට හංසි කියලා කිව්වොත් එක ළමයි හැමෝම වෙලාව කියවන්න දන්නව නේද? දන්නේ නැති අය ඉන්නවද? නෑනේ. මට දන්නේ නැති අය ඉන්නවනම් කියන්න ඕනේ. මම වෙලාව කරනවා. හරි. එතකොට හංසි කියලා කිව්වොත් වෙලාව එකනේ.
ආ. තුසි ඒ කියන්නේ දෙක. නේසි හතර. සීසි තුන. නේ? මේ යොසොස්සි හය. නේ? තසොස්සි පහ. නේ? යොදොල්සි හය. නේ? මේ අහොප්සි නවය. එතකොට යොල්සි 10. එතකොට මේක කියවන්නේ කොහොමද? මේක කියවන්නේ අපි මේක සාමාන්‍යයෙන් යොල්හන්සි කියලා කියනවද? නෑ යොරන්සි. ඔයාලට ඇහි කොරියාවට කියපුවා යොරන්සි කියලා. ඔයා බලනවා යොරන්සි කියන්නේ මොකක්ද කියලා. මම ඉගෙන ගන්න තියෙන්නේ යොල්හන්සි කියලා නෑ. යොරන්සි යොරන්සි. ඒ කියන්නේ 11. හරි. යොල්තුසි 12 නේ. යොල්තුසි සම්සිබ්බොන්. කියන්නේ 12 මාර සාමාන්‍ය කන්නේ කොරියාවේ 12 මාර නැත්නම් 12. දැන් මේ තියෙන 7:00 කියන වෙලාවම් එකේ දැන් ඒම් කියලා කියන්නේ ළමයි උදේවරුවනේ දන්නවනේ. අපි ඒකට කියනවා ඕචොන් කියලා. ඒ කියන්නේ මොකද්ද? උදේවරුව කියලාද? නෑ. පෙරවරු. ලියගන්න. පෙරවරු. එහෙනම් ඔහු පස්වරු. ඊළඟට තියෙනවා මෙන්න මුන්. ළමයි මුන් කියලා කියන්නේ මොකද්ද? මිනිත්තු විනාඩි. ඉතින් විනාඩි නැත්තම් මිනිත්තු. එතකොට දැන් අපි වල ඇදලිමු නේද? හරි. මෙන්න තියෙනවා වලට ඕබොන් නේද? මේ විනාඩි 5යි මේ ෂිප් ඕබොන් විනාඩි 15යි මේ ඊ ෂිප් ඕබොන් කියන්නේ විනාඩි 25යි මේ සම්සිප් ඕබොන් 35යි මේ සාසිප් ඕබොන් විනාඩි 45යි ඊළඟට ඕෂිප් ඕබොන් කියන්නේ විනාඩි 55යි නේද? මේ විදිහට ගොඩාක් මෙන්න මෙතෙන්ට යනකම් තියෙනවා. 50න් පස්සේ තියනවද? තියෙනවා නේද? 60න් පස්සේ තියනවද? නෑ 60න් පස්සේ නෑ. 60න් පස්සේ විනාඩි නෑ නේද? හරි. එතකොට තව වචන ටිකක් තියෙනවා මෙන්න මෙතන මේක හරි වැදගත්. මේ රූප ටික දීලා මේ වචන ටික මාරු කරලා දෙන්න ඉඩ තියෙනවා ඈ. හරිද? ඒ නිසා හොඳට බලන්න. ආචිම් කිව්වොත් සාමාන්‍යයෙන් උදේසන. උදෑසන කියලා කියන්නේ සාමාන්‍යයෙන් 8ට වගේ තමයි. ඒ වගේ ටයිම් එකට. හරිද? එතකොට අනිවාර්යෙන් රූපය ඇතුලේ බලද්දි මේ රූපය ඇතුලේ තියෙන AM ද PM ද කියන එක බලන්න. රූපය පේපර් කරද්දී. ඊළඟට චොන්සිම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දහවල මේ. සාමාන්‍යයෙන් 12 නෙමේ තියෙන්නේ. ඔය 12 12 මාරත් අතර එකත් අතර වගේ තියෙනවා නම් ඒ චොම්සිම්. තේරුණාද? චෝනියොක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හවස ඉවිනින් එක. චෝනියොක්. ඉවිනින්. ඒ කියන්නේ හවස ළමයි හවස කියන්නේ අපි රෑ කියලාත් කියනවා. තේරුණාද? රෑ කියලාත් කියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සේවියොක් කියලා කියන්නේ ළමයි අලුයම. පාන්දර කියලා කියනව නේද? පාන්දර කියලා කියන්නේ අන්නේ ඒ වෙලාවට. පාන්දර. එතකොට නප් කියලා කියනවා ළමයි දහවලට. පම් කියනවා ළමයි රාත්‍රියට මහ රාත්‍රියට. හරි නේද ළමයි? හරි මෙන්න මෙතන තියෙනවා ළමයි අර මියොස්සිය කියපුවම වෙලාව කීයද කියන අදහස. පොතොන් කියලා කියන්නේ ළමයි සාමාන්‍ය. පොතොන් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් යොජම් කියලා කියන්නේ ළමයි මේ දවස්වල. හරි නේද? හරි අපි යමු ඉස්සරහට. මෙන්න ඔයාලට තියෙනවා කරිමල් පොගෝ කරිම් පින්තූරය නේද? පොගෝ බලාගෙන තේවාරල් සංවාදය වන්සොන් අසය සම්පූර්ණ කරන්න ඕනේ. සංවාදය සම්පූර්ණ කරන්න කියලා වාට කියනවා. එතකොට දැන් මේ ක්ලොක් එකේ තියෙන්නේ වෙලාව 6 AM.
එතකොට ඒකයි මේකයි බලලා තමයි ලියන්න ඕනේ. හොඳද? මියස්සියේ උන්දොන් හේයෝ. ඒ කියන්නේ කීයටද උන්දොන් හදා ක්‍රීඩා කරන්නේ නැත්නම් අපි කිව්වොත් ඉතින් ව්‍යායාම කරනවා. ඒකත් හරි. උන්දොන් හදා. දැන් මේවා දන්නවා. මම ලියනවා. ඉතින් චුට්ටක් මතක් වෙන්න. හරි. උත්තරයක් තියෙනවද? මම වාගෙන් අහනවා මියස්සියේ උන්දොන් හේයෝ. කීයටද ළමයි ඔයාලා ක්‍රීඩා කරන්නේ? වෙලාව තියෙන්නේ කීයද? උදෑසන 6 තියෙන්නේ. කොහොමද කියන්නේ? කොහොමද ළමයි? chat එකට දාන්න බාන්න එක්කෙනෙක් කරේ. හරි මම එකක් කියන්නම්. දැන් කීයද තියෙන්නේ? 6. එහෙනම් ය සොත්න් සී 6ට. යා යොසොස්ස කියලා ලිවට හරියනවද 6ට කියලා? බෑ. ඇයි මේක ලියන්න ඕනේ. යොසොස්සි ඒ වෙනවා. 6ට වෙන්න මේ ස්ථානීය නාම පදයක් නේද? ස්ථානය හංගවනවා යොසොස්සියේ කියලා. 6ට මේ වගේ. මොකද්ද? ඔන්නෝගේයෝ 6ට ක්‍රීඩා කරනවා. උන්දොන් ඒයෝ. ඒ කියන්නේ 6ට ක්‍රීඩා කරනවා. මේ විදිහට සම්පූර්ණ වාක්‍ය ලියන්න ඕන ළමයි. මගදී කෑලි කෑලි ලියන්න එපා. දෙවෙනි එක යනවා චිගම් යස්සියෝ. දැන් වෙලාව කීයද? එතකොට නිකම්ම වෙලාව ලියන්න. දැන් මේ වෙලාව නම් කීයද? යොරන්සි නේද? මොකද්ද? යොරන්සියේයෝ. එහෙම ලියන්න. යේයෝ කෑල්ල දාලා යොරන්සියේයෝ. මේ ඔජේ මියස්සියේ චස්සෝයෝ. චස්සෝයෝ කියලා අහන්නේ මොකද්ද ළමයි? චාදා. චාදා කියන්නේ මොකද්ද ළමයි? නිදා ගන්නවා. ඒතර කීයටද නිදාගත්තේ කියලා නේද අහන්නේ? වෙලාව ලියන්න. යොජම් මැස්සියේ හේසායේ කායෝ. යොජම් මේ දවස්වල දැන් ඉගෙන ගත්තා. මතක ඇති ඕඩ ඉගෙන ගත්තේ. මේ දවස්වල මේ දිනවල. මියස්සියේ කීයටද හේසායේ කායෝ ආයතනයට යන්නේ කියලා. නේ? කීයටද? යොදල්සි සම්සිප්පුන්නේ 8:30ට කොහොමද ලියන්නේ? හේසායේ කායෝ කියලාම ලියන්නේ. හරි. එතකොට එතන 3ක් තියෙනවා ලියන්න. 3යි තියෙන්නේ. හරි. මෙන්න අපි ඉගෙන ගත්ත ග්‍රැමර් එක තියෙනවා ළමයි. ඔය ගෙදර වැඩ දෙකක් දෙන්න යන්නේ ඔන්න. බලන්න ඒකෙත් චූටි කොටසක් තියෙනවා මේ බලන්නකො. පුගම්ශීනන් චිගම් තිසුක්සායේ ඉස්සම් නිදා කියලා කියන කෙනෙක්. ඒ කියන්නේ මේ පුගම්ශී කියන කෙනා දැන් මේ චිගම් කියන්නේ දැන්නේ කිසුක්සායේ වුණාම මොකද නේවාසිකාගාරයේ ඉස්සම් නිදා කියලා කියන්නේ ඉන්නවා කියලා කියනවා. නේද? ඊළඟට යාම ආපහු අහනවා ෆෝම් චීනන් මියස්සියේ සම්නිකා කියලා චම්නිකා කියලා අහනවා. ඒ කියන්නේ මේ ෆෝන් කියන කෙනා කීයටද නිදාගන්නේ කියලා අහනවා. ඊළඟ එකේ තියෙනවා අමිනාශීනන් අමිනා මහත්මිය. ඒතර මේ නම් ඔක්කොම ළමයි ඈ. යොදල්සියේ 12ට යොල්තූසි නේද? යොල්තූසියේ 12ට චොන්සිමල් දහවල් ආහාරය නේද? දවල් ආහාරය මොගොස්සම් නිදා කෑවා කියලා කියනවා. අතීත කාලේ නේද? කෑවා කියලා කියනවා. එතකොට වාට තියෙනවා පොඩි උදාහරණයක්. ෆොගිවා කච්චි නේද? උදාහරණය සමග එක්ව
මුංජඟල් වාක්‍ය සසේව ලියන්න කියලා කියනවා. එතකොට බලන්න තීනු ශීනන් තීනු මහත්මිය ටෙලිවිජනල් ෆායෝ කියලා තියෙන එකක්. ඒ කියන්නේ ටීවී බලනවා. එතකොට ඔයාලට ලියන්න තියෙන්නේ මෙන්න මෙතන වෙනස් කරන්න තියෙනවා මේ බලන්නකෝ. ෆායෝ කියන එක මෙතන පොම් නිදා වෙලා තියෙනවා කියලා කියන්නේ අති ගෞරවණීය කියන කොටසට මෙයා හදලා තියෙනවා. දැක්කද තේරුණාද? එතකොට ඔයාලටත් ඒ විදිහට මෙන්න මේ වාක්‍ය හතර හදන්න තියෙන්නේ. මෙතන හේයෝ තියෙනවා, ඉස්සෝයෝ තියෙනවා ප්‍රශ්නයක් අහන්නේ පේනවා. මස්යෝ තියෙනවා. මොකද ඉල්ගොස්සෝයෝ කියලා තියෙනවා. ඒ කියන්නේ කියවුවා කියන අදහස තියෙනවා. එතකොට මෙන්න මේ හතර නැවත මෙතනින් මේ විදියට හරි ගස්සලා යන්න ඕන. තේරුණාද? ආ. ඔන්න පළවෙනි ගෙදර වැඩේ. එතකොට දෙවෙනි එකෙත් ඒ වගේ පුංචි දෙයක් තියෙනවා. දෙවෙනි එක කතා කරන්න තියෙන්නේ පොගිවා කච්චි උදාහරණය සමග එක්ව තේවායේ පොසයෝ කියලා කියනවා. ඒ කියන්නේ කතා කරලා බලන්න කියලා වාට නම් කියන්නේ. අපි මේක ලියමු. අ, මේකේ දැන් මෙයාගේ රූපේ තියෙන්නේ හවස 7 වාට පේනවා. පේනව නේද? හවස 7 නේද තියෙන්නේ? හවස 7 තියෙන්නේ. එතකොට මෙයා පොඩි ප්‍රශ්නයක් අහනවා ඔන්ජේ චොනයගල් මොක්සම් නිකා කියලා. නේද? ඔන්ජේ කීයටද රාත්‍රී ආහාරය ගන්න කියලා අහනවා. එතකොට මෙයා කියනවා කීයටද? හ්ම්? ඉල්ගප්ෂියේ මොක්සම් නිදා 7ට කනවා කියලා උත්තරයකුත් දෙනවා. නේද? ඉල්ගප්ෂියේ මොක්සම් නිදා කියලා මෙයා කියනවා 7ට කනවා කියලා උත්තරයකුත් දෙනවා. හරි. එතකොට මේ වගේ වාට තියෙනවා මෙතන හතරක්. හතරේ පළවෙනි එක තියෙනවා වාට අපි කිව්වොත් එහෙම මේක නම් බලන්නකො මෙතන හියුගේ සිල් කියලා පොඩි බෝඩ් එකක් තියෙනවා වාට පේනවාද? මේ හියුගේ සිල් කියන්නේ විවේකාගාරය ළමයි ලියා ගන්න. හියුගේ සිල් කියන්නේ විවේකාගාරය. එතකොට මේක මේ තියෙන්නේ විවේකාගාරයක් නේද? විවේකාගාරේ ඉඳන් මේ මොකද කරනව ඇත්තේ? විවේක ගන්නවා ස්වීදා කියන එක නේද? විවේක ගන්නවා කියන අදහස මේ තියෙන්නේ ස්වීදා කියන කොටස. දැන් මේකෙන් ඔයාලට මේ වගේ එකක් හදන්න පුළුවන්ද? හදලා අනිවාර්යෙන් දාන්න ඕන. දැන් මේ මොකද්ද ළමයි තියෙන්නේ? මේ චිත්‍රපටි බලනවානේ යොන්හාරල් පොදා මතක ඇති වාටනේ. මේ මොකද්ද? මේ නම් අර උන්දුන් හදා වගේනේ. ආ. හතර මොකද්ද? මේ තියෙන්නේ පාඩම් කරනවා වගේනේ. වේගු ගෝරුල් කොම්බු හදා කියන්න පුළුවන්. නැත්නම් නිකම්ම කොම්බු හදා කියන එක දාන්න පුළුවන්. ආ. එතකොට ඔන්න දෙවෙනි ගෙදර වැඩේ මේකේ හතරක් ලියන්න. මේ යටින් පොතේ මේකෙම ලියන්න. අපිට හම්බෙනවා ළමයි සංවාද පළවෙනි එක. හරි. අපි කියමු. එකපාරක් ඔයාලා කියව ගන්න බලන්න ටිකක්.
හරි බලන්න. චින්සු ඉන්නවා කල්රෝ ඉන්නවා. පේනවද? හරි. චින්සු ඉස්සලාම අහනවා කල්රෝසී. කල්රෝ මහත්මිය. නමක් ඈ. ඔය බලන්න යන්න එපා. හරි. 지금 몇 시입니까? දැන් වෙලාව කීයද කියලා අහනවානේ. 지금 දැන් අපිට 몇 시예요 කියලා අහන්නත් පුළුවන්. හැබැයි මේ ඉම්නිකා වලින් ආපුවම ටිකක් අර ගෞරවාන්විතව අහනවානේ. 지금 몇 시입니까? තේරුණාද? ඊට පස්සේ මෙයා කියනවා 다섯시 반입니다. දැක්කද? මෙයා කියනවා 다섯시 반입니다. ඒ කියන්නේ පහමාරයි කියලා කියනවනේ. පහමාරයි කියලා කියනවා. දැන් මේ පන් කියන එක දන්නවද? පන් කියන්නේ ළමයි අර භාග කියන අදහස. හමාර. තේරෙනවද? භාගේ නැත්තම් හමාර. එතකොට තසොස්සි පන්නිම් නිදා කියපුවම අර පහමාරයි කියන අදහස. හරි. එතකොට චින්සු ආපහු නැවත අහනවා මියොස්සියේ චිබේ කම්නිකා මියොස්සියේ කීයටද චි කියන්නේ නිවස චි බේ වුණාම නිවසට නේද කම්නිකා යන්නේ කියලා කීයටද නිවසට යන්නේ කියලා මෙයා කියනවා චොනයක් රාත්‍රී නේද නැත්තම් අපි කිව්වොත් එහෙම හැන්දෑවේ යොදල්සියේ 8ට චිබේ කම්නිදා නිවසේ සාමාන්‍යයෙන් ඉතින් 8 කියලා කියන්නේ ළමයි හැන්දෑවත් නෙමෙයි නේද රාත්‍රී වගේ නේද එතකොට මේ රාත්‍රී 8ට චිබේ කම්නිදා නිවසට යන්න තේරුණාද ඈ හරි සරලයි නේද හරි අපරම් බලන්න කල්ලෝෂී 지금 몇 시입니까? කල්ලෝ මහත්මිය දැන් වෙලාව කීයද? 5시 반입니다. පහමාරයි. නේ? එතකොට 몇 시에 집에 갑니까? කීයටද නිවසට යන්නේ? මෙයා කියනවා 저녁 සන්දෑවේ නැත්නම් රාත්‍රී 8ට 집에 갑니다. නිවසට යනවා. නේද? හරි ලේසි නේද? එතකොට මේ තියෙන්නේ තනිකර වෙලාවත් එක්ක පොඩි සංවාදයක්. ඉතින් මේ වගේ සංවාදයක් ඔයාලා ලියන්න. ඈ දැන් ගොඩනගලා ලියන්න. ඈ මෙතනින් තව මොනවා හරි අහන්න පුළුවන් කීයටද කෝපි එකක් බොන්නේ. ඒ වගේ පොඩි සංවාද දාලා මේ අලුත් ඒවා පොඩක් හදලා පොඩ්ඩක් ලියන්න. නේද? ඒ වගේ තමයි ඔයාලට භාෂාව හදා ගන්න පුළුවන්. එතකොට මේකෙදි උත්තර දීලා බලන්න කියලා කියනවා මෙන්න මෙහෙම එකක් අහනවා චිගම් යස්සීම් නිකා කියලා අහනවා දැන් වෙලාව කීයද කියලා කීයද ළමයි දැන් වෙලාව තාසෝස්සිපන් කියලා කියනවානේ කල්ලුව ශීනන් නොනල් මෙස්සියේ චිබේ කම්නිකා කියලා අහනවා මේ කල්ලුව මහත්මියව අද කීයටද නිවසට එන්නේ කියලා නිවසට යන්නේ නේ කීයද 8ට නේ යොදල් සියේ චිබේ කම්නිදා එහෙමම ලියන්න හරි ඔය පොතේම මෙතනින් ඔය උත්තර දෙකත් ලියන්න. ලියන්න අහලා තියෙන ලියන්න එපා නේද? ලියන්න. හරි. මෙන්න තව පොඩි එකක් තියෙනවා. පොඩ්ඩක් සංවාද කරලා බලන්න කියලා කියනවා තේවාසා. මෙන්න මේ තියෙන විස්තරය භාවිතා කරලා හරියොන් හව තේවායේ පොස්සේ ඔක සංවාද කරලා බලන්න ඔයාලට කියනවා. මිචි කෑල්ලක් තියෙන. ඉතින් මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තියෙනවා චාදා නිදා ගන්නවා. මම හිතන්නේ එක්කෙනෙක් නම් 10ට වෙන්න ඇති අනිත් එක්කෙනා වෙන්න ඇති 11මාර වෙන්න ඇති නේ. තව එකක් තියෙනවා චොනෙගල් මුක්තා රාත්‍රිය ආහාරය ගන්නවා. ඒක තමයි ඔයාලට හදන්න තියෙන එක. අපි බලමු පොකම්ෂි පොතම් යස්සියේ චම්නිකා කියලා. මේ පොකොම් මාත්මිය සාමාන්‍යයෙන් කියන අදහස. මේ බලන්නකො පොතොම් කෑල්ල මෙතන දාලා. දැක්කද? සාමාන්‍යයෙන් යොස්සියේ කීයටද චම්නිකා නිදාගන්නේ? මෙයා කියනවා පොතොන් සාමාන්‍යයෙන් යොදල් කීයද යොල්සියේ නිදාගන්න. ඊළඟට මේ පෙරලා ප්‍රශ්නේ අනිත් කෙනාගෙන් අහනවා යුසුප ශීනන් මියස්සියේ චම්නිකා මේ යුසුප මහත්මිය කීයට නිදාගන්න. තොරන් මම යොරන්සි පනේ චම්නිදා. ඒ කියන්නේ කීයද 11 හමාරට නිදාගන්න. තේරුණාද?
එතකොට මේ සම්පූර්ණ සම්මාද කොටස තියෙන්නේ මෙන්න මේ කෑල්ලෙන් නේ. ඔයාලට මෙන්න මේකෙන් එකක් හදන්න කියලා කියනවා මෙතන. තේරුණාද? හරි. ඔන්න අපේ දෙවෙනි ගෙදර වැඩි. අපිට එනම් හම්බෙනවා දෙවෙනි වචන මාලාව. ඉල්ගුවා මොනවද ළමයි? ඉල්ගුවා qualrion සම්බන්ධ ඔවි වචන. මොකද්ද? ඉරෝනාදා අවදි වෙනවා. නැගිටිනවා වගේ අදහසක් තමයි. හරි. සිතා සෝදනවා. ඊරල් තක්තා. තක්තා කියන්නේ මදිනවට ඕනම දෙයක් මදිනවට කියනවා. මේ ඊරල් කියන්නේ ඊ කියනවා අපි දත් කියන අදහස. දත්තෝටත් කියනවා ළමයි. නැත්නම් අපි දන්නව නේද මේ කියලා කියනවා කියලා දන්නවනේ. ශික්ෂා හදා ආහාර ගන්නවා ළමයි. කියන්නේ කෑම කනවා. චල්ගන් හදා වැඩට යනවා. චේගන් හදා කියනවා වැඩ ඕෆ් වෙනවා. වැඩ අවසන් වෙනවා. ගේම් හදා කියන්නේ ගේම් ගන්න. චොන්සෝ හදා පිරිසිදු කරනවා. චොන්සෝ හදා කියනවා පිරිසිදු කරනවා කාමරයයි කොහේ ඕනම තැනක් පිරිසිදු කරනවා. චංගල් පොදා සාමාන්‍යයෙන් shopping කරනවා කඩේට යනවා වගේ තමයි. සොන්තෙක් හදා සංචෙක් හදා ළමයි සොන්තෙක් හදා කියලා කිව්වොත් තෝරනවා. මේකත් ඒකත් ලියා ගන්නකෝ. සොන්තෙක් හදා කිව්වොත් තෝරනවා. සංචෙක් හදා කියලා කිව්වොත් ඇවිදිනවා. ලියා ගන්න. සොන්තෙක් හදා කිව්වොත් තෝරනවා. සංචෙක් හදා කිව්වොත් ඇවිදිනවා. ෂැවෝ හදා කියන්නේ නානවා. එනවද? චිංගොරල් මන්නාදා කිව්වොත් යාළුවා ළමයි හමු වෙනවා. යාළුවා හමු වෙනවා. හොඳට බලා ගන්න ඕනේ වචන ටිකක් ළමයි. හරිම වැදගත් මේ වචන ටික. එතකොට මේ පැත්තේ තියෙනවා හියුගේ සිල් එක. ඒ කියන්නේ විවේකාගාරය. මේජොන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ළමයි ඔය ටිකට් හරි මොනවා හරි දෙයක් ගන්න පුළුවන් තැනක් මේජොන් එකක් කියනවා. කියන්නේ සාමාන්‍යයෙන් අපි කිව්වොත් කඩයක් වගේ එකක් තමයි. හොඳ නැත්තම් ළමයි ටිකට් වගේ දේවල් විකුණුම් කරන තැන් වලටත් ඒ කියන්නේ විකුණන කඩවල වලට විකුණන කවුන්ටර් වලටත් අපි කියනවා මේජොන් කියලා. හොඳ නැත්තම් අපි සාමාන්‍යයෙන් කියනවා මේජොන් එකක් කියලා. සාමාන්‍යයෙන් කඩේකටත් කියනවා මේජොන් කියලා. ඒක ඔය ටිකම පොඩ්ඩක් මතක තියාගන්න. හොඳද? හරි. කවුන්ටර් එකක් නැත්තම් කඩේකට සාමාන්‍යයෙන් මේජොන් එකක් කියලා මෙහෙ කියනවා. හරි. කොන්වන් ඒ කියන්නේ පාක් එකට ළමයි. උද්‍යානය වගේ කියන්නකො. හරි. සාදා කියලා කියන්නේ ළමයි මිලදී ගන්නවා. හරි. ඔයාලට මේක ඇසුරින් තියෙනවා කරිමල් පොගෝ පින්තූරය බලාගෙන තේහාර සංවාද වන්සොන් හසයෝ සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඔයාලට කියනවා පින්තූර ටික බලාගෙන මේ සංවාද ටික සම්පූර්ණ කරන්න කියලා කියනවා. හරි. බලමු. මේ පින්තූරේ මොකද්ද මේ කරන්නේ? චිගම් මොහේයෝ කියලා අහනවා. දැන් මොකද කරන්නේ කියලා අහනවා. මේ පින්තූරේ මේ මොකද කරන්නේ? ඔනල් චෝනයෝගේ මෝහයෝ අද හවසට මොකද කරන්න කියලා එකෙත් අහනවා. දැන් මේ අහන කාලය බලන්න ඕනේ. දැන් මේ අහන්නේ මොන කාලෙන්ද? මේ අහන්නේ මොන කාලෙ? චුමාරේ මෝහෙස්සෝයෝ සතියන්තේ මොකද කෙරුවේ? එතකොට මේ තියෙන්නේ වර්තමාන කාලේ. එතකොට මේ තියෙන්නේ අතීතය. මේත් අතීතයනේ. ඔජේ මෝහෙස්සෝයෝ. ඔජේ කියලා කියන්නේ අතීතයේ දවසක්. ඊයේනේ නේ? එතකොට
දැන් මේ වගේ එකකින් අහපුවාම දෙන්න ඕනේ උත්තරේ කොහොමද? ඒකත් මේ විදියමයි. අතීතයෙන් උත්තරයක් අහනවා නම් වර්තමානයෙන් උත්තරයක් දීලා වැඩක් නැහැ. ඊයේ මොකද කරේ කිව්වොත් එහෙම නේද? ඒක අද වර්තමානයේ උත්තරයක් දෙනවද? නැහැ. අතීතයෙන්මයි උත්තරේ දෙන්නේ. වර්තමාන කාලෙන් නම් වර්තමාන කාලෙන්. නේද? අනාගතෙන් නම් අනාගතේ. ඒක බඩ හොඳට මතක තියාගන්න. ඒක මතක තියාගෙන මෙන්න මේ පහ ලියන්න අනිවාර්යයි මේ හතර. ඒක ගොඩක් වැදගත්. මොකද ඔයාලට අතීතේ වර්තමානයේ හරියට තේරුණාද කියන එක මෙතනින් තේරුවට එනවා. හරි. තුන්වෙනි ගෙදර වැඩේ. මෙන්න ඒසෝ මේ බලන්නකෝ. අජිජාසීනන් කොන්වොන්නේසෝ උන්දොන් කළේයෝ. දැන් කොහේ නන්ද? කොන්වොනේසෝ. ඒ කියන්නේ උද්‍යානයේ සිටනේ. මේ තාරාශීනන් හියෝගේ සිල්ලේසෝ සිම්මුණල් එල්ගොසම්නිදා. ඒ කියන්නේ මේ තාරා මහත්මිය හියුගේ සිල්ල කියන්නේ විවේකාගාරයනේ. අර විවේකාගාරයේ සිට සිම්මුණල් පත්තරය එල්ගසම්නිදා කියවනවා. මේ මදූෂීනන් කොයි නන්ද ළමයි පෙනියුජොම් මේසෝ මොකක්ද සුපිරි වෙළන්සලේ සිට ජූසර් ජූස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජූස්ම තමයි ළමයි ඔය බීම වගේ තමයි. සම්නිදා කියලා මෙතන කියන්නේ මොකක්ද? අර අපි ඉගෙන ගත්ත සාද බලන්නකෝ. අපි එතනින් වචනයක් ඉගෙනගෙන එනවා නම් ඒක මෙතනදී හම්බ වෙනවා ක්‍රම එකක් එක්ක. තේරුණාද? ආ හරි. මේක නම් අපි දාගෙන යමු ළමයි. මේක අපි දැන් කරමු. මඥන් ගොසේ ගැලපෙන එකට බින්දුව යොදන්නලු. නේ? ආ. අපි ගැලපෙන එක ඉරක් අනිමු ළමයි. හරි. යන්කෝ. හරි බලන්න. කල්ලෝෂීනන් මේ කල්ලෝ මහත්මිය හේසා කායෝ හේසා ආයතනය ඉල්හේයෝ කියලා තියෙනවා. දැන් බලන්නකො දැන් කොටස් දෙකක් තියෙනවානේ. ඒ කියන එකයි ඒසෝ කියන එකයි දෙක තෝරගන්න ඕනේනේ. හරි මෙහෙම තෝරගමු. මේ බලන්න. දැන් කල්ලෝ ශීනන් හේසා ඒකායෝ කිව්වොත් ආයතනයට යනවා. හේසා ඒසෝ කායෝ කිව්වොත් ආයතනයේ සිට දැන් මේක කිව්වොත් සිට. දැන් අපි සරලව ඒ කියන එක දැම්ම සාමාන්‍ය පරිදිට නැත්නම් ස්ථානයේ කියන අදහසනේ. එතකොට මේ ආයතනයට යනවා නැත්නම් ආයතනය සිට නේද? ආයතනයේ සිට යනවා. ඊළාට එහා පැත්තේ වාක්‍යත් බලමු. හේසා ඒ ඉල් හේයෝ. දැන් ආයතනයට වැඩ කරනවද නැත්නම් ආයතනයේ සිට වැඩ කරනවද? සිට නේද වැඩ කරන්නේ. එහෙනම් මොකද්ද මෙතන ඉන්න ඕනේ? දැන් අපි සාමාන්‍යයෙන් ආයතනයට යනවා. හරි නේද? නැත්නම් ආයතනයේ සිට යනවා හරිද? නෑ. ආයතනයට එහෙනම් මොකද්ද මේකේ හරි? මෙන්න. එතකොට ඔන්න මම මාක් කෙරුවා. ඔන්න බලන්න ආපහු. බලන්නකෝ. කල්ලෝ ශීනන් හේසායේ කායෝ. ඒ කියන්නේ කල්ලෝ මහත්මිය ආයතනයට යනවා. හේසා ඒසෝ ඉරේයෝ ආයතනයේ සිට වැඩ කර. පැහැදිලි නේද? එහෙනම් මේක හදන්න බලන්න කට්ටිය දාන්න බලන්න උත්තරේ. මොකක්ද දෙන්නේ? එකද දෙකද කියලා දාන්න බලන්න. මෙන්න එක මෙන්න දෙක. එකද දෙකද ළමයි? දාන්න එක්කන්න. ඉක්මනට. මේ බලන්නකො ඇත්තට. චාරාස් මොකද චහාරාශීනන් ඔජේසිජං ඊයේ කොයිද පොලේ ක්වායිවල් සස්වයෝ පොලේ ක්වායිවල් සස්යෝ හරිද
ඒ කියන්නේ පොලේ පළතුරු මිලදී ගත්තා හරියද? නැත්නම් පොලේ ඒසු ඒ කියන්නේ පොලේ සිට පළතුරු මිලදී ගත්තා හරියද? පොලේ සිට නේද? ඔයාලා එක හරි. එහෙනම් තුනටත් දාන්න. තුනේ මෙහෙම දාන්නකෝ. මෙන්න එක මෙන්න දෙක. මෙන්න එක මෙන්න දෙක. දැන් උත්තර දෙක දාන්න. එක එක නම් එක එක දෙක දෙක නම් දෙක දෙක. එහෙම දාන්න. එක දෙක කියලා දාන්නේ. බලමු. තරිඳු ශීනන් තරිඳු මහත්මයා කොන්වොන් උද්‍යාන බලන්න උද්‍යානයේ ඉස්සම්නිදා උද්‍යානයේ ඉන්නවා. නැත්තම් උද්‍යානයේ සිට ඉන්නවා. උද්‍යානයේ ඉන්නවනේ. හරි. එක හරි. කොන්වොන් ඒ උන්දෝ ගමනේ උද්‍යානයේ ක්‍රීඩා කරනවද උද්‍යානයේ සිට ක්‍රීඩා කරනවද උද්‍යානයේ සිට ක්‍රීඩා කරනවා එහෙනම් දෙක එතකොට එක දෙක හරි හ්ම්. එහෙනම් හතර දාන්න පෝම් ශීනන් පෝම් මහත්මිය යොල්තූසියේ 12ට සිත්තං ඒසෝ චොන්සිමල් මොගොස්සම්නිදා ආයතනයේ ආපනශාලාවේ සිට දවල්ට කෑවද නැත්නම් සිත්තං ඒ ආපනශාලාවේ චොන්සිමල් මොගොස්සම්නිදා දවල්ට කෑවද දෙක නේද ආපනශාලාවේ සිට දවල්ට කෑවා එනම් පහ දාන්න යුජින් ශීනන් යුජින් මහත්මිය කීයද 6 චිප් 6ට චිබේ නිවසට වස්සම් නිදාද නැත්නම් චිබේසෝ වස්සෝයෝද වස්සෝයෝ චිබේ ඒ කියන්නේ නිවසට ආවා නැත්නම් නිවසේ සිට ආවද නිවසට ආවානේ චිබේසෝ ටෙලිවිජන් පස්සෝයා නිවසේ සිට ටීවී එක බැලුවා නැත්නම් චිබේ ටෙලිවිජන් පස්සෝ කිව්වොත් නිවසේ ටීවී එක බැලුවා ඒසෝ නේද නිවසේ සිට ටීවී එක බැලුවා කියන්න පුළුවන් හොඳයි 6 දාන්න එහෙනම් චින්සු සීනන් මේ චින්සු මහත්මිය හියුගේ සිරේ විවේකාගාරයේ ඉස්සෝයෝ ඉන්නවා විවේකාගාරයේ ඉන්නවා හියුගේ සිරේසෝ ශිවෝයෝ විවේකාගාරයේ සිට ශිවෝයෝ කියන්නේ විවේක ගන්නවා ඒකත් හරි හොඳයි එහෙනම් අපි ඒක කෙරුවා ඒ නිසා ඒක ඔන්න ඒක ගෙදර වැඩක් නෙමෙයි මෙන්න ඊළඟ පොගිවා කච්චිතේවායේ පොසෙයෝ මොකද්ද කියන්නේ උදාහරණය සමග සංවාද කරලා බලන්නලු. දැන් උදාහරණේ බලන්න හියුගේ සිල් එක තියෙනවා වීගකාගාරය. පෝකම් ශීනන් චිගම් මොහේවා ප්‍රශ්නයක් අහනවා මේ පෝකම් මහත්මිය දැන් මොකද කරන්නේ? එහෙනම් කොහොමද ලියන්න ඕනේ? විවේකාගාරයේ සිට විවේකාගාරයේ සිට ඉතින් අවල් දෙයක් කරන්නේ නැහැ නේද? විවේක ගන්නා මිසක් ශිවෝයෝ නේද ශිවිදා. මොකද්ද ශිවෝයෝ මෙන්න හියෝගේ සිල්ලේසෝ ඒසෝ දැම්ම අර සිට කියන අදහසට ශිවෝයෝ විවේක ගන්න. ඒ වගේ වාට තියෙනවා හතරක්. දැන් මේ නම්ම දාන්න ඕනේ නෑ. ඔය එක එකගේ නම් දාලා ලියන්න මේ. තරිඳු ශීනන් චිගම්මෝ හේයෝ වාට කියන්න පුළුවන් මේජෝ මේ සිට නේද මේජොම් එකේ ඉඳලා මේජොම් එකේ සිට
මොකද කරන්නේ කවුන්ටරේ සිට මොකක් හරි එකක් ගන්න. මොනවා හරි බඩු මොනවා හරි ගන්න. මේ මාතේසෝ මොනවද ගන්න. මාතේසෝ මුල්ගොනල් සස්සෝ බාණ්ඩ ගන්න. ඒ වගේ සමූසිල්ලේසෝ වැඩ කරනවා. ආය කිසුත්සායකේ ඉඳන් නිදා ගන්නවා. දැන් වචන ටික දන්නවා. හරි. ළමයි පුවොක් කියන්නේ මොකද්ද? කුස්සිය. ඒ ටික දන්නවනේ. එහෙනම් වාක්‍යේ එතකොට එතන හතරවෙනි එක වාක්‍ය කීයක් හැදෙනවද? 2 4 6 8ක් හැදෙනවා. වාක්‍ය 8ක් හදලා දාන්න. හරි. ඔන්න ඊළඟ සංවාදයට ආවා. යුජින් ඉන්නවා. යුසුප කියන කෙනා ඉන්නවා. මේ යුජින් කියන කෙනා මෙන්න මෙහෙම කියනවා. යුසුපෂි ඔජේ මොහෙස්සම්නිකා කියලා අහනවා. මේ යුසුප මහත්මිය ඔජේ ඊයේ මොහෙස්සම්නිකා මොනවද කළේ කියලා අහනවා. එන්න මෙයා කියනවා මාත ඒසෝ ජංගල් පස්සෝයෝ. ඒ කියන්නේ මාට් එකේ ඉඳලා මොකද්ද කියන්නේ අර shopping කළා වගේ කියන අදහස. කරිගෝ ඒ වගේම චිංගුරල් යාළුවා මන්නස්සම් නිදා හමු වුණා. යුජින් සීනන් මෝල් හෙස්සම් නිකා මොකද කළේ? යුජින් මහත්මිය මොකද කරේ? චොනන් මම කොන්ගොන් නේසෝ උද්‍යානයේ සිට උන්දොන් හෙස්සම් නිදා ක්‍රීඩා කළා. නැත්නම් ව්‍යායාම කරා. හරි සරලයි මේ බලන්නකො ඒසෝ කියන එක හැමතැනම පෙන්නලා තියෙනවානේ. දැක්කද? ඒසෝ කියන එක මේකෙදි හැමතැනම පෙන්නලා. කෝසිල් කියන්නේ චමෝදී මොකද්ද? කෝසිල් විසිත්ත කාමරය. එහෙම නැත්නම් සාලය කියලා කියන්නේ. අන්න ඒකට. දැන් ඔය ටික මම කරලානේ ආවේ මේ ළඟදී. යුසුප සිං ඔජේ මොයස්සම් නිකා මේ යුසුප මහත්මිය මොකද කරේ? ඊයේ මොකද කරේ? මොකද කරලා තියෙන්නේ මාතේසෝ මාට් එකේ සිට චංගල් පස්සම් නිදා මොනවද බඩු ගත්තා කියලා හරි කියන්න පුළුවන් නැත්තම් shopping කළා සරලව කියන shopping කළා නේ කරිගෝ ඒ වගේම ලියාගන්න කරිගෝ කියලා කියන්නේ ඒ වගේම හරි වැදගත් ඔයාලට ඉස්සරහට චිංගුරල් යාළුවා මන්නස්සම් නිදා හමු වුණා නේද මේ මන්නාදා කියන කොටසට මන්නස්සම් නිදා එකතු වෙලා හමු වුණා යුජින් සීනන් මෝල් හෙස්සම් නිකා යුජින් මහත්මිය මොකද කළේ චොනන් මම කොන්වොන් නේසු උද්‍යානයේ සිට උන්දොන් හෙස්සම් නිදා ක්‍රීඩා කළා නැත්නම් ව්‍යායාම කළා හොඳට මේක කියවන්න මේක හරි වැදගත් එතකොට උත්තරයක් දීලා බලන්න තියෙනවා යූසුප සීනන් නොජේ මෝල් හෙස්සෝයෝ කියලා අහනවා ඒ ඊළඟ අහන්නේ යූසුප මහත්තයා මොකද කළේ නේද මොකද කළේ කියලා මෙන්න මේ තියෙන්නේ නේද මොකද කරලා තියෙන්නේ මාතේසෝ චංගල් පස්සම් නිදා මාට් එකේ ඉඳන් බඩු ගත්තා ඒ වගේම චිංගුරල් මන්නස්සම් නිදා යාළුවනොත් හමු වුණා එතකොට යූජින් සීනන් යූජින් මහත්මිය ඔදියේසෝ උන්දොන් හෙස්සෝ යන්න අහන ප්‍රශ්නේ බලන්නකෝ යූජින් මහත්මිය කොහේ සිටද ක්‍රීඩා කළේ කොහෙන්ද මේ තියෙන්නේ කොන්ගොන් නේසෝ එතකොට ඔයත් ලියන්න කොන්ගොන් ඒසෝ කියලා උද්‍යානයේ සිට කියන අදහසට උද්‍යානයේ සිට හරි හරි අපිට එතකොට වැදගත් කොටසක් තියෙනවා මෙන්න ඔයාලට ලියන්න තියෙන්නේ මේකත් එක පැත්තකින් මෙයා මං හිතන්නේ ගේම් ගහනවා එක පැත්තකින් මෙයා මට පේන්නේ නම් ඇවිදිනවා කිසුක්සා එක තියෙනවා නේවාසිකාගාරය ගේම් හදා ගේම් ගහනවා කොන්වන් උද්‍යානයේ තියෙනවා සංචෙක් හදා ඇවිදිනවා කියලා නේ එතකොට ඔයාලට හදන්න තියෙන එක තියෙනවා කැෆේ එකක් තියෙනවා කැෆේ එකක් සාමාන්‍ය චිංගුරල් මන්නාදා යාළුවා හමු වුණා යොන්වාගුවන් එකක් තියෙනවා ඒ කියන්නේ සිනමා ශාලාවක් යොන්වාරල් බොදා
ටීවී බලනවා. එතකොට කැෆේ එකක් කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් කෝෆි හමක් කරේ මොකක් කරේ පොඩි කැෆේ එකක් දන්නව නේද? පොඩි කඩයක් වගේ තැනක්. මෙයානවා කල්ලෝ ෂීන නිරියෝ ඉරිල් මෝල් හෙස්සම් නිකා කියලා. මේ කල්ලෝ මහත්මිය ඉරිදාට මෝල් හෙස්සම් නිකා මොකද කළේ කියලා. මෙයා උත්තරයක් දෙනවා කිසුක්සා ඒසෝ ඒ කියන්නේ නිවාසිකාගාරයේ සිට ගේමල් හෙස්සම් නිදා ගේම් ගැහුවා. අමිලා ෂීනන් මෝල් හෙස්සම් නිකා කියලා අහනවා. මේ අමිලා මහත්මිය මොකද කළේ කියලා අහනවා. මෙයා කියනවා චොනන් මම කොන්ඔන්නේ උද්‍යානයේ සිට සංචෙක් හෙස්සම් නිදා. මොකද කරේ? ඇවිද්දා කියලා කියනවා නේද? ඇවිද්දා කියලා කියනවා. ඉතින් ඔයාලට ආන් ඒ විදිහට ඔයාලට තියෙනවා මෙන්න මේ ටික ලියන්න. මේක ලියන්න. ළමයි ඔයාලගේ අර කෙනෙක් මගෙන් අහලා තිබ්බා ඊයේ පෙරේදා මේ මම මේ දෙන ගෙදර වැඩ ටික පොතේ ලියුවට කමක් නැද්ද කියලා. දැන් මෙතන සමහර ඒවා ලියන්න ඉඩ මදිනේ කියලා. ළමයි එහෙම ප්‍රශ්නයක් නැහැ. ගෙදර වැඩ කියලා පොතක් ගන්න. අරගෙන දැන් පෞගී ටික නම් ලියන්න ආය බෑ කියමුකෝ. මෙතන ඉඳන් අද ඉඳන් ගෙදර වැඩ කියලා පොතක් කරගෙන මේ දැන් ඔය මන් දෙන එකේ නම්බරේ දාන්න. දැන් මේක පස්වෙනි ගෙදර වැඩනේ. නම්බරේ දාලා ලියන්න. නේද? එතකොට අපිට වෙනවා ගෙදර වැඩ ටිකක් තියෙනවා. එතකොට ඊට පස්සේ ඒකේ ෆොටෝ ටික ගහලා මට එවන්න. හරිද? හැමෝම මේ විදිය කරන්න. මේ විදිය කරනවා නම් කැමැති අය පොතේ ලියන්න. අනිත් අය මේ විදිය කරනවා නම් ඇත්තටම හොඳයි. හරි. එතකොට අපිට ජොම්බෝ ටික සෙනසුරාදා නැත්තම් සිකුරාදා. එතකොට ළමයි මේකේ තියෙන ඉල්ගිත ගියත් මිස් සාකච්ඡා කරනවා වලට බොහෝ විට සිකුරාදා නැත්තම් සෙනසුරාදා. එතකොට මේ දවස් දෙක ඇතුළතදී දැන් සිකුරාදා මිස් එක සාකච්ඡා කරොත් මම වලට සෙනසුරාදට චොම්බ තුනක් තියෙනවා. ඒ තුන කරනවා. හරි. එතකොට මේ වැඩ ටික මේ විදිහට කරගන්න. අද මිස් 10යි ටයිම් එක. එතකොට පේපර් එක දැන් දානවා. ඒකත් හැමෝම කරන්න. එතකොට මේකේ ගෙදර වැඩ ළමයි පහක් තියෙනවා. මේ පහ අනිවාර්යෙන් මට දාන්න. අර වගේ දෙයක් කරනවා නම් හැමෝම ඇත්තටම හොඳයි ඒක. ඒ වගේ දෙයක් කරන්න. ළමයි මෙතන මේකත් පොඩ්ඩක් බලන්න මේ යූහාන් කියලා කියන්නේ අර වැදගත් කියන අදහස. මේක පොඩ්ඩක් ඔයාලට ඔය මේ ඡේද ප්‍රශ්න වලදී එහෙම හම්බෙන වචනයක්. යූහාන් හදා කියන අපි වැදගත්. මේ පියුහන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය කිව්වොත් එහෙම වදන් වගේ කියන අදහසක්. නැත්නම් ප්‍රකාශ කියලා කිව්වත් ගැටලුවක් නැහැ. චල් මොග්ගෙස්සම් නිදා කියලා කියන්නේ අර හොදින් කන්නම් කියන අදහස. මේකේ මේ චල් කියලා කියන්නේ අර හොඳින් කියන අදහස තමයි. එතකොට මෙතන බලන්න ඕනේ මානිතසේයෝ සාමාන්‍යයෙන් ඔයාලට මේක කියනවාමයි කොරියාවේ සිස්ටම් එකට ගියම මානිතසේයෝ කියන. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා මේ චල් මොග්ගෙස්සම් නිදා හොඳින් කන්නම් කියලා. මේක ගොඩක් ඉගෙන ගන්නවා ඇග්‍රීමන්ට් ඇවිල්ලා ළමයි ට්‍රේනින් එකට යද්දි මේ ටික මේ විදිහටම කියනවා ළමයි. තේරුණා? මේක ටික ඕ ළමයි රෙකෝඩින් එක දෙනවා ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවනේ හැමදාම. හම්බ වෙනවනේ YouTube රෙකෝඩින් එක හැමෝටම දෙනවා. හරි. එහෙනම් මේ විදිහට වැට්ටික් කරගන්න ළමයි මේක මේ ටික ලස්සනයි මේ චොම්බෝ එක එහෙම ලස්සනයි අපි කරමු. දිනචර්යාව තියෙන්නේ ඔයාලගේ. ඒ කියන්නේ ආයතනයේ දිනචර්යාව තියෙන්නේ. මේක හරි ලස්සන පාඩමක්. එතකොට ඊළඟ දවසේදී මෙන්න මේ පාඩම චුට්ටක් බලාගෙන ඉන්න මේ කාලගුණය කියන පාඩම මේකත් හොඳ ලස්සන පාඩමක්. මේකත් චුට්ටක් හැමෝම බලාගෙන එන්න.